වෙලාවකට සහෝදරෙක්, වෙලාවකට යාළුවෙක්, වෙලාවකට මගේ තාත්තා වගේ ඒ වගේ සහෝදරයෙක් වගේ හොඳ දේ හොඳ විදිහට නරක දේ නරක විදිහට වැරද්දක් දැක්කාම වැරද්ද විදිහට පෙන්නලා දීලා මාව ගොඩක් තැන්වලින් බේරගත්ත මාව ගොඩක් තැන්වලදී අතෑරපු නැති හයියට හිටපු ගොඩක් දේවල්වලින් මාව බේරගත්ත තාත්තෙක් වගේ මිනිස්සෙක්. ඇත්තටම ඔයාට ගොඩක් මං ආදරේ ඒ සහෝදරකමට ඒ බැඳීමට. මම කවදාවත් සෝමියයි කියලා කතා කරලා නෑ ඔයාට. මං සුදු කියලාමයි කතා කරේ හම්බ වෙච්ච දවසේ ඉඳලා අද වෙනකම්. ඒ බැඳීම කියන්න තේරෙන්නේ නෑ සුදු. ඇත්තටම ගොඩාක් ආදරේ. වසර 6කුත් ගෙවිගෙන යනවනේ. 6 වෙනි අවුරුද්දත් ඉවර වෙන්න ළඟයි. ඒ බැඳීම හැමම තියේ හැමදාටමත් අපි ජීවත් වෙලා ඉන්නකම්. මොකද ගොඩක් හැප්පෙන්නේ ආපු ගමනක් මේක. ඉතින් හදවතින් සුබ පතනවා සුදු ඔයාට. ඉදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. කිසිම ලෙඩක් දුකක් කරදරයක් දැනෙන්නවත් එපා ඔයාට. ඔයා හැදුවේ දෙමව්පියන්ට ඉන්න තැනක යන තැනකට යන්න වාසනාව ශක්තිය ලැබේවා කියන. මොකද ඔයා වගේ හොඳ දරුවෙක් මේ ලෝකෙට මේ සමාජයට ගොඩක් දෙනෙක් හිත් දිනාගෙන ගොඩක් තැන්වල ගොඩක් අයට හොඳ නරක පහදලා දීලා හොඳ නරක මිනිස්සු කරපු හොඳ මිනිස්සෙක් වෙන එක මම හොඳ ආකාරව දන්න. මම හිතන්නේ මම තරම් ඔයාගේ මේ ජාති කවුරුත් දන්නව ඇති කියලා මම විශ්වාස කරන්නේ. මොකද ඒ තරම් මම ඔයාට හැම වෙලේම හොඳ දේ හොඳ විදිහට දැකපු කෙනෙක්. නරක දේ මේ විදිහටම දැකපු කෙනෙක්. ඉතින් ඒ හින්දා ඔයාට සුපපත් හදවතින් ආදරේ හැමදාමත් ඒ ආදරයට ගොඩාක් වෙලාවකට මගේ තාත්තා වගේ මට බායිනවා. ඒවට කිසි තරහක් නැහැ. ඉතින් එච්චරයි කියන්න තියෙන්නේ. නේ දුක් නිරෝගී වාසනාවන්ත සුබම් සුබ උපන්දිනයක් වේවා. ජයශ්‍රී මහ බුහාමුදුරුවන්ගේ පිහිටයි. ආදරේ ඉතින් හැමදාමත් සහෝදරකම හැමදාමත් ජීවත් වෙන තාක්කල් ඒක නැති වෙන්නේ නැහැ කවදාවත්. ගොඩක් පරිස්සමෙන් ඉන්න. පරිස්සමෙන් වැඩ කරන්න. උත්සන්නයි. උත්සන්නයි. ආදරේ ඉතින් අදවතින්ම ආදරේ. ඉතින් නැන්ද මට ඔන්න ඔය විදිහට තමයි නැන්දගේ මේ ඔයා ගැන කියපු දේ මට ලැබුණේ. සහ තවත් අය කියපු ගොඩක් දේවල් තියෙනවා. මම ඔයාලට පෙන්නන්න. තව චූටි වෙලාවක් දෙන්න. එතකම් කවුරු හරි මේ UDI කවුරු හරි සින්දුවක් කරන්න. මොකද මේ නැන්දගේ වීඩියෝ එක මට මේ හම්බෙච්ච එක මට තාම මේ ට්‍රාන්ස්ෆර් කරගන්න බැරුව ගියා මගේ අනිත් ඩිවයිස් එකට. ඒ නිසා. ඇහෙනව නේද මාව? මල්ලි සින්දුවක් නෑ. අපේ දමිත්ගෙන් සින්දුවක් ආම චූට් එකට තමයි. අපි කතා කරන්නේ කියමු UDI. නැත්තම් කතා කරන්න කවුරුට මට චුට්ටි වෙලාවක් දෙන්න මේ නැන්දගේ වීඩියෝ එක මම මේ ඩිවයිස් එකට ට්‍රාන්ස්ෆර් කරගත්තා. අයියෝ බර්ත්ඩේ. මොකද්ද? ඔව් කතා කරමු. අඳුනලා දෙන්න තියෙන්නේ.
කඳුළු ගනුදෙනු කරනා මට මගේ නොවන මගේම ආදරය තිබුණා මට මගේ නොවන මගේ ලස්සනයි දමි මට මගේ නෝනා මගේ ආදරයක් තිබුණා කියලා කිව්ව සොමියා ගැන නේද? යකෝ ඒ ඇයි I love you කියලා කියන්නේ. ඔකේ මද තේම යාත්‍රී තියෙනවා ඒකම ප්‍රොමියට සුබසුපන් ප්‍රාර්ථනා කරන හදවතින් හයි ඉතින් ඔන්න සඳුවක් වගේ කැමරට ලැබිලා තියෙනවා අපි අහලා බලමු සඳුවක් කරන්නම් අපේ TikTok පවුලේ ආදරණීය ලොකු අයියේ ඉතින් ඔයාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අපේ TikTok පවුලේ ආදරණීය ලොකු අයියේ ඉතින් ඔයාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඒ වගේම කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙලා
ඔයා හිතන පතන හැම දෙයක්ම ඉටු වෙන ලස්සනම ලස්සන අනාගතයකට මගේ මුළු හදවතින්ම සුබ පතනවා අයියේ. ඉතින් හැමදාම hina වෙලා සතුටින් ඉන්න ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ ආයුෂත් අරගෙන තවත් කාලයක් ඔයාට අපිත් එක්කම මේ විදිහට උපන්දිනේ සමරන්න ලැබෙන්නේ කියලා මුළු හදවතින්ම සුබ පතනවා. මොකක්ද හේතුවකට සම්පූර්ණ වීඩියෝ සම්පූර්ණ ක්ලිප් එක ප්ලේ වුණානේ සඳුවක්. මම අහලා බැලුවේ නැහැ මේකින් එකට. ඉන්නව සඳුවක් අන්නක පොඩ්ඩක් සමාවෙන් සඳු අදේ යාද මගනන්ගේ බලලා එව්වේ මාගේ. හරි හරි. සඳු මාව වෙනවද මම මේ සඳු? හවස මට මේ හම්බුනේ මේ හැමදේම මට ඉතින් ඇනලයිස් කරගන්න වෙලාවක් තිබුණේ මට නැහැ. ඇහෙන්නේ නැහැ. පොඩි වෙලාවක් දෙන්න මේ කැම් ඔන් කරලා ඉන්න මට සිග්නල් අයියෝ. සඳු මට බහින්න වෙනවා මැනික අපිට එලාම් එක වැදිනවා ගහනවා යුඩි සහෝදරයාගේ එකත් ලැබිලා තියෙනවා. හෙලෝ ඒක නම් අහන්න රිදෙන හිතක් අරගෙන මම එන විටදී හිත සනසලා කුරු හරුකම් දෙයිලා බැඳි සෙනෙහස අයියේ ඔබගේ මට අමිල වෙති හිත සුවපත් කරන නුඹ මට දෙවි කෙනෙකි සොහොයුරු සෙනෙහසේ අඩුවක් දැනුණු කල ඔබ මුණ ගැසී එය නොදැනේ මට නිතින මල්ලි කියා අමතන විට ඔබ නිතරම මුළු සසරේම මගේ අයියා වීන ලැබුවා උපන්දිනය නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා මගේ අයියේ ජය වේවා බුදු සරණයි ආදරේ මගේ මල්ලියා හැමදාමත් ඔය විදියට ඉන්නවා ඒක සර්ප්‍රයිස් එකක් ඒගොල්ලන්ගේ වොයිස් ටික පැහැදිලිව ඇහෙනව නේද? ඇහෙනවා මට මට මේක ස්ක්‍රීම් කරගන්න ටයිම් එකක් තිබ්බේ නැති නිසා මම අද මෙහෙම ප්ලේ කරන්නේ. මට මේ ඇහෙනවා පැහැදිලිව. කලින්ම කිව්වේ නෑ මට සඳුවක් වෙනදා වගේම අදත් මට මේක කිව්වේ අර මොකද්ද එක වගේ තමයි. අන්තිම මොහොතේ ඉතින් සමයයට තියෙන ආදරේ තේරෙනවනේ. තව අනිවාර්යෙන් මල්ලි ඔයා ඉන්නවනේ මේ දනු සහෝදරයාගේ කැවිල්ලා තියෙනවා. ඒකත් බලමු. මල්ලි අපි චුට්ටක් ඉක්මනට ඔය ටික ප්ලේ කරමුද? හරි. මම මේ බලබල ප්ලේ කරන්න මට පිටන හරියට මේ ඔක්කොම එක ලිස්ට් එකේ නෑ අක්ක. මේ ජීවන චාරිකාවේ අපි ගමන් කරද්දී ඇත්තටම අපිට විවිධ පුද්ගලයන් මුණ ගැහෙනවා. ඒ පුද්ගලයන් අතරින් අපේ මතකයේ රැඳී ඉන්න පුද්ගලයෝ ඉතා හරියට ප්‍රමාණයක්. ඉතින් සොමේවත් මට හමු වෙන්නේ මේ චාරිකාවේ TikTok සමාජ ජාලය තුළ. ඉතින් මම වගේම සොමියට බර හොඳ හිත හොඳ චරිතයක්. ඉතින් සොමේයට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ආදරේ දනු මල්ලි ආදරේ ඉතින් ඔයා මෙතන නැහැ කියලා හිතනවා මොකද හේද ඉතින් ආදරේ හැමදාම ගොඩාක් ස්තුතියි ආදරේ මම චුට්ටක් වහන්නම්. ඉතින් සෝමියයි වාට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මාත් එක්ක මේක පේන්නේ අපි චුට්ටක් කැම් ටික වහමු. සෝමියයි වාට කැම් ටික පොඩි වෙලාවකට වහමු ඌඩියයි. උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මාත් එක්ක සනුවයත් ඉන්නවා
මේවා ලැබුවා වූ පන්දිනේ. ඇත්තටම වයසට යනවා කියන දුකක් මේ අපි සමරණය වුණා. ඔයාට ඉතින් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒ දවසේම අදත් ආදරේ සනුවේ ඉන්න ඉතින් කතා කරා. එහෙනම් සොමේ සුබම සුබ උපන්දිනයක් වේවා. ඔයාට හෙට දවස අද දවස වාගේ දීමග අලුත් දවසක්. ඒ වගේම හොඳ දවසක් උදා වේවා. ඊට වැඩි කාලයක් ජීවත් වෙන්න ඕන හොඳ මිනිස්සෙක්. ඉතින් මේ සුබ උපන්දිනේ දවසේ පාට මගෙන් හෘදයාංගනීය ස්තුතියි වගේ කෙනෙක් අපිට හම්බුනේ කියන සන්තෝෂයි. සුබම සුබ උපන්දිනයක්. ආදරේ. ආදරේ උම්මා අහස්තරක්. දමිත් මල්ලි දමිත් මල්ලි ශාන් මල්ලි ඉතින් ගොඩාක් ආදරේ. ඉතින් හැමදාම ඉතින් ඔයාලා මාත් එක්ක ඉන්නවා. ඉතින් ඒ ගැන අතුකුයි ෆෝන් කරන් අපේ දැන් මහලනේ තියෙන්නේ. එහෙනම් ඇහුණද? ශානෝ මේ දමිත් මල්ලි මම අයුබෝවන් වාසනාවන්. ඉතින් මේ වාසනාවන්ත උපන්දින සුබ පැතුම අරගෙන තමයි මම ආවේ. ඉතින් අපි හැමෝම දන්න අපිට ගොඩක් ලෙන්ගතු ගොඩක් යහළුවන්ට මිනිසුන්ට ගොඩක් ආදරණීය රෙස්පෙක්ට් කරන ගෞරවය කරන ඒ ආදරණීය හදවතට සුබ පතන්න තමයි මේ ආවේ. ඉතින් මට නම් මේ අන්තර්ජාලය තුලින් හම්බ වෙච්ච ගොඩාක් හොඳ යහළුවෙක් නෙවෙයි සහෝදරයෙක්. ඇත්තටම යහළුවෙක් කියන්නේ මම කැමති නැහැ. මොකද යහළුවෝ කියන්නේ හෙලවෙන මනසට. මොකද යහළුව වැඩි කාලයක් ඉන්නේ නැහැ. නමුත් ඔහු යහළුවෙකුටත් එහා ගිය සහෝදර බැඳීමක් තියෙන බොහොම හොඳ හදවත ඉතා පිරිසිදු හරිම හොඳ චරිතයක් තමයි සොමි අයියා. ඉතින් ආදරණීය සොමි අයියේ ඔයාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයාට දීර්ඝායුෂ පතනවා. ඔයා කියන කරන සියලුම වැඩ කටයුතු ඉතාමත් සාර්ථකව කරගන්න ලැබෙන්න කියලා මම ඔයාට මේ අවුරුද්ද විතරක් නෙවෙයි මුළු අවුරුදු පුරාවටම ඔයාගේ ජීවිතය රැඳිලා තියෙන තාක් ඔයාට සුබම වෙන්න කියලා මම සුබ ප්‍රාර්ථනා කරනවා. ඉතින් හැමදාමත් මේ වගේ අපිත් එක්ක එකතු වෙලා රැඳිලා ඉන්නත් ඔයාට ආසාව ආදරය ලැබෙන්නත් ඕන කියලා මම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ ඔය හිතට. ඉතින් නැවත වතාවක් මම ඔයාට කියනවා සුබම සුබ උපන්දිනයක් ඔයාට. ඔයාගේ ජීවිතේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලාත් මම සුබ පතනවා. ඉතින් හැමදාම අපිත් එක්ක මේ විදිහටම නැඳලා ඉන්න සුබ පතන්නේ ඔයාට ඒවටත් එක්ක. ඉතින් එහෙනම් බුත්සරණයි. හැමදාමත් hina වෙලා අපිත් සමග මේ විදිහටම හැමදාම ෆනි බොයි විදිහට ඉන්න ඕන. තේරුණාද? ආදරේ. තේරුණා. අපෝ චෙෆ් පාරෝ මාර වැඩක් කරලා තියෙනවා. ආදරේ ඉතින් ගොඩක් ආදරේ ගොඩක් ස්තුති නංගි. හැමදාම සොමියගේ හම්බෙලා ටික කාලයක් වෙනවා. මම සොමියව ගොඩාක් හදවතින් කරන අයිය මම ගොඩාක් වඩා ආදරේ. මගේම කවුල කෙනෙක් වගේ මට ආව දැනුණා. ඉතින් ඔයාට මේ ලැබූ සුබ උපන්දිනේ සුබ උපන්දිනයක් වෙන්න කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අයියේ. මගේ අවශ්‍යත් තරම් වැඩිකල් ජීවත් වෙන්නත් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. සතුටින් ඉන්න අයියා. සුබ උපන්දිනයක් අයියෝ ඔයාට. අයියෝ රේෂා ගොඩාක් ස්තුතියි. ඉතින් ආදරේ සොමි හිතුවේ නෑ ඔයා එයි කියලා. ආදරේ විනාඩියකට කැම් එක ඔන් කරන්නකෝ. මන්ද ඔව් මේ චාර්ජ් බයිනවා. ඒකයි මම කැම ෆෝන් කරන් ඉන්න ඕනේ මේ අවස්ථාවේ.
තප්පරයකට. ආඥා නංගි ඒකයි. ආදරේ ලාකි ස්තුතියි. Thank you. මේ දිලිගේ වීඩියෝ එකක් ආවේ නැද්ද? දමිත් අයියේ ඔයා ඉන්නවද? මම ගැහුවා ගෝල් දෙකක්. එකක් ගැහුවා. ඔව් මල්ලි ඉවරයි. සොමි අයියේ ඉතින් ඔයාට ආයෙත් කියනවා සුබම සුබ උපන්දිනයක් වෙන්න ඕනි. සතුටින් ඉන්න ඕනි හැමදාම අපේ ජීවිතේ අපි හැමෝගෙම ඔයා මොන ප්‍රශ්නාවක් අපි ඔයාගෙන් තමයි ඔයා ගාවට තමයි අරන් ආවේ හැමදාම. හැම තැනකදීම තාත්තා කෙනෙක් වගේ සහෝදරයෙක් වගේ එතන හැම තැනකදීම ඔයා අපේ ජීවිතේ හිටියා. අපිට ඔයා වෙනුවෙන් මීට වඩා දේවල් කරන්න වමනාව තිබ්බත් අපිට කරගන්න බැරි වුණා ඔයාගේ මුරණ්ඩුකම හින්දා. මොකද ඔයාට ඊයේ මුළු දවස පුරාම මම කෝල් ගත්තා. ආන්සර් කරේ නෑ. ඉතින් ඒ දේවල් එක්ක චූටි චූටි අඩුපාඩුකම් තියෙනවා. හැබැයි තව ඔයාට ලොකු සර්ප්‍රයිස් එකක් තියෙනවා. චූටි වෙලාවක් දෙන්න. රොමා මල්ලි එයාව චුට්ටක් පල්ලෙහින් අනිවාර්යෙන් ෆොටෝ මාරු කරනවා. කොච්චර රණ්ඩු වුණත් කොච්චර තරහ වුණත් හදිසිය ආවේ වාට බෑම නොකියන්න බැරි නිසා සහ සොමි අයියා කියන වචනේ කියපු නිසා බෑ කියන්න බැරි නිසා උදව් කරායි. අනේ රොමා මල්ලි ඔයාට කතා කරේ. මට හදිසිය ආද පණිවිඩය ලැබුණේ මට බෑ කියන්න බෑ මොකද අනිවාර්යෙන් රොමා මල්ලි සඳු වක්කා ඔය සේනානායක නැන්දලා කියන්නේ ඉතින් අනිවාර්යෙන් වචනයක් අහකට දාන්න බෑ. දන්නවනේ මේ ජාලේ හම්බෙච්ච ආදරණීය හදවත්. ඒ නිසා අනිවාර්යෙන්ම ගොඩාක් ස්තුතියි අපිට හදිසියෙ මතක් වුණා ඕනෙන්ද රොමා මල්ලි ගාවට තමයි යන්න ඕනේ කියලා. ඒ වගේම රොමා මල්ලි හරියටම වැඩේ කරලා දුන්නා. ගොඩාක් ස්තුතියි රොමා මල්ලි. ඔයාටයි ශීනංගිටයි දෙන්නටම මම දන්නවා දෙන්න එකතු වෙලා තමයි මේක කරන්න කියලා. හරිම ආදරණීය චරිත දෙකක්. සුබ ගමන් ඔයාලා දෙන්නටත් ආදරේ හැමදාමත් අපිත් එක්ක ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ආයේ සොමි අයියේ thank you ආදරේ සොමි අයියා ඉතින් මම ආයෙත් කියනවා වගේ ජන්මදිනය හැමදාම වගේ සතුටින් හිටියනත් තරම් සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ උපන්දිනයක් වේවා. අනිවාර්යෙන් මම පුළුවන්කමක් තිබුණා වෙලා එන්න සින්දුවක් කියන්න. කරගෙන යමු අක්කේ මං ගිහින් එන්න. සොමි අයියේ ගිහින් එන්න. අනිමාලිය බුත්සන්නයි ජෙස්පිටයි හන්ද යනවා රෝෂක්කේ හැමෝටම කිව්වේ ධම්මි චානු. සෝමියයි ඔයාට කියන්නේ ආදරයෙන් ඉල්ලන්නේ ඔයාගේ මුරණ්ඩුකම් අඩු කරගන්න, දරුවෝ හැමෝම හොඳින් බලාගන්න, මුරණ්ඩුකම හොඳටම අඩු කරගන්න. මම අදත් දවල්ේ කවුරුත් දන්නේ ඒක මම පස්සේ කියන්නම්. මේ මුරණ්ඩුකම හොඳටම අඩු කරගන්න මේට වඩා දෙයක් කරන්න හිටියක් කරන්න බැරි වුණේ ඔයාගේ මුරණ්ඩුකම හින්දා. ඔයා මගේ ඇරිය කියලා අපි හොඳටම දැනගෙන හිටියා. සාන්දුවිමා ඊයේ දවසම කෝල් ගත්තා. එක කෝල් එකකටවත් ආන්සර් හම්බුන්නේ නැහැ. ඒ හින්දා ඔයාට මේ සර්ප්‍රයිස් එක මට මදි කොච්චර කරත් අපිට ඒ වුණාට ඔයාගේ මුරණ්ඩුකම අඩු කරගන්න කියලා ආදරෙන් ඉල්ලනවා අද දවසේ. මල්ලා වේලක් තියනවා දිග මදි නැත්තම් මම දෙනවා සේනානායක නැන්දට ගහන්න. මේ සොමියගේ මට අපුට මුරණ්ඩු වෙන්න ඕනේ. ඕමින්දලා කියන්නේ. මට ටිකක් තව කියන්න තියෙනවා පාරෝ. මෙතන කියන්න බෑ. මේ වෙලාව චුටි වෙලාවේ ඒ වෙලාව තියනවා දිග මදි. මේ උදාර මල්ලි ඔයාට ගොඩක් ස්තුතියි. මේ ආරාධනාව පිළි අරගෙන මෙතෙන් ආවට සොමේ කවදාවත් මම හිතන්නේ නැහැ මෙහෙම දෙයක් බලාපොරොත්තු වෙයි කියලා. මල්ලි වයින්නානේ. මං හිතුවේ නෑ ඇත්තටම මං හිතුවේ නෑ හොඳේ. ආදරේ ඉන්න වෙලාව. thank you සඳු මාවත් සම්බන්ධ කරගන්න. සොමි අයියා සොමි අයියේ පොඩ්ඩක් ඉන්න චුට්ටක් දෙන්න මට. උදාර මල්ලි මගේ අවශ්‍යත් මට දේවශා කියලා. උදාර මල්ලි නැද්ද? චුටි වෙලාවක් දෙන්න. උදාර මල්ලි ඔයාට වෙන්න ඕනේ. මොකද නපු මැනිකගෙන් මම නම්බරේ ඉල්ලගත්තේ. හරිම ආදරණීය චරිතයක්. මම දැකලා තියෙනවා ඔයා නපුගේ ලයිව් වල ලයිව් වැඩසටහන් කරනවා. ඒ හින්දා මට මතක් වෙලා ඔයාගේ නම්බරේ හොයාගත්තා. අපි සඳු මහන්සි වුණා හරියට ඔයාව කන්ටැක්ට් කරගන්න. ඒකට ඔයාට විතරක් නෙවෙයි සඳුටත් ස්තුතියි සඳු මැනික. ආදරේ ඉතින් මල්ලියේ මේ පැත්තට අපේ ආරාධනාව පිළි අරගෙන මෙහෙට ආවට ගොඩාක් ස්තුතියි ඔයාට.
මොකද කතා කරන්න ගත්තොත් ඔයාගේ වෙලාවෙ ගොඩාක් අපි ගත්තා. ඒකට සමාව ඉල්ලනවා ඔයා වැඩ ගොඩ අනිවාර්යෙන්ම යම් මල්ලි අපි අපි පටන් ගමු. හොඳයි එහෙනම් ඉතින් අපි ආදරණීය සොමි අයියා කිව්වොත් නිවැරදි. ආදරණීය අයියගේ ජන්මදිනය වෙනුවෙන් ඇරයුමක් ලැබුණා ලස්සන විරිදු ගායනාවක් ගායනා කරන්න. ඔයාට ඔබගේ පවුලේ මව්දමපියන්ට දූ දරුවන්ට කරන කියන වැඩ කටයුතු ਸਰවපකාරයෙන් සාර්ථක වේවා. ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න කලින් මගේ පුරුද්දක් තියෙනවා. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන මුදුගුණ කිහිපයක් ගායනා කරන්න. ඒ වගේම සරසවි දේවීගේ වරමක් අරගෙන ගණ දෙවියන්ගේ නුවණ අරගෙන ඔයාට ආශිර්වාදයක් දෙන්නම් ලැබුවා වූ ජන්මදිනයට. කවි රස පද ගිගි අතරින් ඉරිදු ලොවේ රස බෙදන්න සවි බල්ල දෙනු මෙන බුදු හිමි ලස්සන විරිදුව ගයන්න හැම දෙනාගේ ලෙන්ගතුකම ටික කලකින් ලබාගත්තු නමස්කාර කරෙමි මම සරසවිගෙන් ලබාගත්තු සමන් පිච්ච මල් පුදලා ලොකුතුරු බුදු හිමි වදින්න පවින්තරව යන ගමනට දෙවියොත් ආසිරි වඩන්න රපක් පොඩියේ හට වෙන විට සෙන්න ගසිරි මල් පිපෙන්න වරක් ලබා විරිදු කියමි දෑතට සරසවි වඩින්න වීදු වීදු දහම් කිරණ සුමගට යොමු කළලෝ සත සාදු සාදු බුදු වදිමි දෙහු බබ සුර නර පූජිත අමාදියෙක් සිත සැනසුව නිතර කෙලෙස මලින් දැවෙන තමා සිරස නැතික් වදිමි සන්දිෂ්ටික දහම් රුවෙන ලෝක සතට පාදයා නිර්මල ධම්මක ගියා දැත නලලි වැද වදිනෙමි අංගී රස බුදු පියා අජරාමර නිවෙලිනි සමරායම පෙතදුනි සමරාමර සෑසිපියා දෙසු දහම් මුතුවැනි හැමදෙනාගේ ලෙන්ගතුකම ටික කලකින් ලබාගත්තු නමස්කාර කරනෙමි මම සරසවිගෙන් ලබාගත්තු පැහැයූ පුන් සතවාගේ එළියගෙනෙන මාලිගාව මෙව් කලාව හරි මිහිරි සරසවි මගේ කෝකිලාව විරිදු රසය කියලා දුන්න විරිදු ලොවේ අති දෙවැත්ත වැදනමැදිමි කලාවැති නමින් සහන් ජය සගත්ත නිමල සිවුම් සංගීතයේ පදගති වෙන පවක් සලයි කමල මහසිනී සරසවි කලාවා කෙතට පියුම් මලයි නිමල සිවුම් සංගීතයේ පදගති වෙන පවක් සලයි කමල මහසිනී සරසවි කලාවා කෙතට පියුම් මලයි දෙන්නෙනුවෙන ගන්න දෙවියනි මගේ හද මඩලට වඩින්න සරසවිදුනි මට අවසර සුමී ඔබට කවි නෙලන්න
සජීවී වෙගොපේ හමුවේ රපන් කොටියේ හටවන්නම් උදාර මගේ විරිදු වලින් සුදු අයියව නලවන්නම් සිරි සරසවි මතු කැඳවා මගේ රස ගී දෝලාවේ වැඩ කටයුතු පටන් ගනිමු ලැබුවා වූ ජම් දිනයේ හොඳයි ආදරණීය සුමී අයියේ ඔයාට තමයි මේ විරිදු ගායනාව ගායනා කරන්නේ සරසවි වරම අරන් ලස්සන විරිදු කියන්නේ ගන දෙවිනු වෙන දුන්නා ලස්සන විරිදු ගොතන්නේ සුමී අයියේ ඔයාට ජම් දිනයට කවි දෙන්නේ දකුණේ කවියෙක් නැත අයියව රට සනසන්නේ ලස්සන කවියෙක් නැත අයියට විරිදු නෙලක්නේ මතුවේගේ වාගා සතුටු සිනා පියමනිනා විට පාරේ සුමී කියන්නේ හිතවතාට මගෙන් විරිදු වාචාරේ මතුවේගේ වාගා සතුටු සිනා පියමනිනා විට පාරේ සුමී කියන්නේ පින්වතාට මගේ විරිදු වාචාරේ රබන් කොටියේ ගලන් ආවේ සරස්වති දෝලාවෙන් අහන්න රස විරිදු සුගල් උපන් දිනේ සුබ මොගොතින් සුමී කියන පින්වත් නොබ ජාතියටම රංගෙතයි මිතුරන් හට හමු වෙන්නේ සුමී අයියා පිනකටයි විරිදු වලින් සුබ පැතුමන් ඔයාට ගල්පෙනවා ලැබුවා වූ ජම් දිනයට පැතුමන් පූදිනවා ආයු වේවා වාසනා ඔබටයි ගී ගායනා ආයු වේවා වාසනා ඔබටයි ගී ගායනා සම්මා සම්බුදු සමිඳුගේ කරුණා ගුණ විහිද ගලා සුමී ඔබට ගෙන දෙන්නම් වාසනාව තෝරේ ගලා පුන් සඳ මෙන් දිලිසෙනා පුත් කුමරෙක් උපන්නා පුන් සඳ මෙන් දිලිසෙනා පුත් කුමරෙක් උපන්නා ලස්සන මගේ විරිදු වලින් ලස්සන පුන් සඳ පෙරයූ සුමී කියන සුදු අයියේ happy birthday to you ලස්සන මගේ විරිදු වලින් ලස්සන පුන් සඳ පෙරයූ සුමී කියන හිතවතට happy birthday to you උදාගරගේ රස විරිදුව අහන්න හැබැවිල්ලා උපන් දිනේ සමරනවා වසන්තයේ කුරුල්ලා හැමදෙනාම ඇවිල්ලා කේක් කන්න වරෙල්ලා හැමදෙනාම ඇවිල්ලා කේක් කන්න වරෙල්ලා සියයට එක සිය විස්සක් වැඩි වේවායු සුමී නුඹට මගේ ලස්සන පුන් සඳගත පෑයු කෙරෙන කියන්නේ වැඩ කටයුතු හැමදාමත් සාර
දෙවිවරුණු බැරැක දෙනවා තම්පෙරයක් නැර කෙරෙන කියන වැට කටයුතු හැමදාමත් සාර විෂ්ණු පතර ගම රකින්නවා තම්පෙරයක් නැර සොමී කියන මහත්මයට සිත් පතන්න කල්පනාව කොට පිරිසක් මට කිව්වේ කොර රසින් චේතනාව ලස්සන පැතුමක් දෙන්නම් ගලපා කවි මහත්තරව ජම්මදිනේ සමරනේ ඔබ වෙත ලැබෙනවා වාසනාව සිරිසර සවිවරමගරක් ආසිරිමල් පූදින්නා ගුවන් ගැබට උදාරගේ ලස්සන කවි ගල්පන්නා නිල්වන් පැරයෙන් බැබලි ගුරුලාසන වැඩඉන්නා විෂ්ණු කතර ගම රකින්නවා අයියගේ මව්පියෝ දෙන්නා රත්තරන් පුතෙක් මේ ලෝකෙට බිහි කරාට ආදර මව්පියෝ දෙදෙනාට වාසනාවේ මල් පිපෙන්න ලස්සන මගේ විවිධ වලින් කොයි කාගෙත් සිත පෑදේ දනින් වැටි මම වැන්දා බුදු සමිඳුගේ ශ්‍රී පාදේ බුදු සමිඳුන් කියා දුන්න යන්නට නිසි අවබෝධේ නොවැඩුව අයියට ලං වෙයි සම්බුදු ආශිර්වාදේ ලස්සන විරිදු වහන්නේ කවුරුත් පැතුම දිලෙන්න ලස්සන විරිදු වහන්නේ සැනසුම ඔබට ලැබෙන්න විරිදු පුතා අද දවසේ හනිකට ආවා හදිසියේ සොමී ඔයා මට සිහි වූවා සියයට 120ක් ආයුෂ වේවා වසන්තයේ ජම් දිනයට පැතුම නෙලෙනවා ලස්සන විරිදු වහන්නේ සොමියයි යව දෙවියෝ රකින්නේ නිතර පින් කරන ධන සම්පත වැඩි කරන්න ඔබ ගතුළුව සිය පවුලම කඳ සුරි දුනි බලා ගන්න සසර ගමන මෙගෙම තමයි සන්තෝෂෙන් කල් ගෙවන්න කතර ගමේ දෙවි පිහිටයි සිය පවුලම නිති රකින්න සුබ පතන්න සොමියයියට නොපිරිහෙලා කවි දෙන්නේ විරිදු වගල හත පානේ සුබ පැතුමක් පවසන්නේ පැතුමක් මම මුමුණන්නම් හිත වෙතාට ඉටු වෙන්නේ සොමී ඔබගේ සිය පවුලම සැම දෙවිවරු රැක ගන්නේ සොමී කියන හිතවත් අපේ සුදුවයි යව මතක් වෙලා පින්වත් පිරිසක් අද දින ලස්සන පින්කමක් කළා සොමී කියන සුදුවයි යව කොයි කාටත් මතක් වෙලා මිතුරන් පිරිසක් ඇවිදින් ලස්සන පින්කමක් කළා සුන්දර පැතුමක් දෙන්නම් සොමියයියේ පහන් වෙලා සිය පවුලට සැනසුම දෙයි කළ පින් පෙත පල දීලා
ලස්සන මල් හැට කරන්න ඕනේ නෑනේ තීන්ත සුමී අයියා තමගේ ඉතින් මෙම ජාලෙට සම්පත ලෙට දුක් කරදර පාදක කිසිම දෙයක් සිදු නොවි හැට වේවා ඔබ යන මග තව තව ලස්සන වෙවි තව තව සෙත ලැබෙන්න දීර්ඝායුෂ ලැබෙන්න තව තව සෙත ලැබෙන්න කොල්ලා වගේ හිදින්න වයස ගියත් අපේ සොමීගේ ඇත පිටුපෙර ගොයගිනාව කෘෂ්ණ දෙවියෝ ඔබ දකිමින් පිඹිනවා බඩ දඩු නලාව වයස ගියත් සොමී අයියාගේ තිබෙනා පිටුපෙර ගිනාව කෘෂ්ණ දෙවියෝ ඔබ දකිමින් පිඹිනවා බඩ දඩු නලාව කෘෂ්ණ දෙවියෝ ඔබ දකිමින් පිඹින්නේ බට දඩුන ලගාව ආයුවේ වාසනා ඔබටයි දී ගායනා ආයුවේ වාසනා ඔබටයි දී ගායනා හොඳයි ආදරණීය අපේ පින්වත් සොමි අයියගේ ජන්මදිනයට ඒ විදිහට ආශිර්වාද එක්කරේ උදාන. හොඳයි දැන් සූදානම් වෙන්නේ ඔයාට සහායක් දැක්කු අනුග්‍රහය දැක්කු ආදරණීය අක්කා තමයි සේනානායක. එයාටත් ආශිර්වාද කරලා එයාගේ අම්මට වගේම ලෙඩ මල්ලි කෙනෙක් ඉන්නවල ලෙඩ දුක් පිළිම් පීඩා විදින ඒ මල්ලිටත් ඒ වගේම අක්කගේ තාත්තා නැති වෙලා යාට පින් ප්‍රාර්ථනාවක් දෙන්න. ඉතින් ආදරණීය ඔයාට ඔයාගේ ජන්මදිනය සිහි වෙලා මේ ගොඩ දෙනෙක් සහයෝගය දක්වන්නේ ඔබට තියෙන ලැබියාවට. ඉතින් අපි එතුමිටත් අනුග්‍රහය දුන්නු සේනානායක ආදරණීය මැතිනියට ලස්සන විරිදුවක් ගායනා කරමු මේ විදිහට. සොමීගේ ජන්මදිනයට ගත විරිදු වලින් දෙන්න සගාය සේනානායක දුන්නත් විරිදු වලට අනුග්‍රහය සොමී අයියාගේ ජන්මදිනයට විරිදු වලින් දෙන්න සගාය සේනානායක දුන්නා විරිදු වලට අනුග්‍රහය එතුමිට තබනා පියවරකම මල් පිපෙන්න කතරගමේ කඳ සුරිදුනි පින්වත් මැතිනිය රකින්න මම ආවේ සොමී ඔබට සුමිහිරි පද වැල් නෙලන්න සේනානායක හිතවති සදා දෙවිවරුන් රකින්න විරිදු වලින් සුබ පැතුමක් පින්වතියට මුසු වෙන්නයි විරිදු වලින් සුබ පැතුමක් පින්වතියට මුසු වෙන්නයි සසර ගමන වන්දනාව ජයක් ලැබේවා තිස්තුම් කොටියක් දෙවියෝ නැතිනි රකීවා තිස්තුම් කොටියක් දෙවියෝ නැත රකීවා යන්නෙන්න ගම්මෙන්න සංසාරේ සතුට ලැබේවා සේනානායක මැතිනිට ආයු වැඩේවා සේනානායක මැතිනිට ආයු වැඩේවා දයි එතුමිටත් ආශිර්වාද කරා. ඉතින් ආදරණීය අම්මා සිහි වෙනවා. එයා මෞතුමියටත් අපි ආශිර්වාදයක් මේ විදිහට දෙමු. අම්මේ ඔයා තියෙන ළඟ විඳින්දී දුරුලට ගෙන දෙතනේ කිරිප්පුවක් දී
නැලවිලි කවි කිව්වා නුඹ හඬද්දී ලෝකෙම ඇති අම්මා ළඟ හිඳින්දී ලෝකෙම ඇති අම්මා ළඟ හිඳින්දී තනියක් නැති දියණියේ අම්මා ළඟ හිඳින්දී සේනානායක දරුවට සුදු අම්මව මතක් වෙලා සෙත් පැතුමන් ගෙන දෙන්නම් දුවේ අම්මා දෙවියෝ බලා ලේකිරි කර පෙව්වම්මට ආයුෂ වැඩි වෙනවා මගේ ආයුෂත් අරගෙන අම්මා සැර දෙනවා මගේ ආයුෂත් අරගෙන අම්මා සැර දෙනවා ඒ වගේම ලෙඩ වෙලා පීඩාවට පත් වෙලා ඉන්න මල්ලි කෙනෙක් ඉන්නවා එයාටත් අපි ආශිර්වාදයක් කරමු ලෙඩ දුක් සුව වෙන්න ගිතින් පතුමන් ගෙන දෙනවා ආදර මල්ලියේ ඔබට ඉක්මන් සුව වෙනවා සේනානායක මැතිනිය තම මල්ලිගේ අගය දනි මනනන්දන විරිදු අගලා අයියව තම මල්ලිව සිහිය වුණි අක්කේ ඔයා මල්ලිට කෙරු ආශිර්සන මුල්ව වුණි මල්ලිට සුව සෙත ලැබෙනවා දිනෙතට දැක මෙතේ මුනි අක්කේ නුඹ මල්ලිට කෙරු ආශිර්සන මුලක් මුනි මල්ලිට සෙත ලං වෙනවා දිනෙතට දැක මෙතේ මුනි හොඳයි ඒ වගේම මල්ලිටත් ආශිර්වාද එක්කරුවා දැන් සූදානම් වෙනවා ආදරණීය ඔබතුමියගේ පියතුමා මිය පරලොව ගිහින් එතුමාටත් අජරාමර නිවන් සුවය ලං වේවා මේ පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. එළියති එන තන එකලු කරන්නට පියතුමා සිගීවි පින්පත නාලෙස කඳුලැලි කැට බොනවා සේනානායක කඳුලැලි කැට බොනවා එළියති එන තැන නිකලු කරන්නට පියතුමා සිගීවි පින්පත නාලෙස කඳුලැලි කැට බොනවා කඳුලැලි කැට බොනවා පැතුම් පතනීමන් මෙය ඉටු වේවා සේනානායක පියා නිවන් යනවා රත්තරනේ පියා නිවන් යනවා නාටක් දියණියේ නාටක් දියණියේ ගහදර පියතුමා නිවනට යනවා නිවනින් සැනසෙනවා නුඹේ පියතුමා නිවන් පුරට යනවා උපදින්නට ජීවය දුම් ආදර බෙර කාන්තාව අමතක කළ හැකිද දුවේ චාතක කළ තාත්තාව හරි විදිහට ගල්පන්නම් කවියෙහි ඇති මාත්‍රාව අපච්චිට ලං වෙන්නේ නිවන් දකින්න වහසනාව එපා ගන්නන්න නැන්දාගේ පාහඩන්න කිරුවව් කුසලේ ලැබෙන්න
අපච්චි නිවන් දකින්න එපා ගන්නන්න දුවේ එපා හදන්න ඉරුවවු සෙලෙල පෙන්න තවත් නිවන් දකින්න. හොඳයි ඒ විදිහට ආදරණීය පියතුමාට පින් ප්‍රාර්ථනා කරද්දී ඒ වගේම තව සොමි අයියගේ අම්මනේ තාත්තයි දෙන්නම නැති වෙලා මම දැන් තමයි දන්නේ ඉතින් ඒ ආදරණීය මව්පියන්ටත් අජරාමර නිවන් සුවය ලං වේවා. මේ වගේ පුතෙක් මේ ලෝකෙට දායාද කරපු පිනම ඇති වී ඒ මව්පියන් දෙපළට නිවන් දකින්න. හොඳයි ආදරණීය මව්පියන්ට සොමි අයියේ මේ විදිහට පින් ප්‍රාර්ථනාවක්. බ්‍රහ්මාති මාත පිතරෝ යනුවෙන් අපේ බුදු පියන් සමානයිලු මහ බඹාට ආදර බෙර මව්පියන් පරණිම්මිත වසවර්තියේ රුවෙන් පිරුණු දෙවගණන් මව්පිය සුර ලොව ගෙනියගි රං ආසනයක තියන් පරණිම්මිත වසවර්තියේ රුවෙන් පිරුණු දෙවගණන් මව්පිය සුර ලොව ගෙනියයි පద్මාසනයක තියන් මවකගේ උණුසුමදනිලා දුකට හදට පුතේ නුඹටත් සමදාතානිකම දැනෙනවාද පුතේ ඔබ මේ ලොවට තියා අම්මා නිවන් ගියා ඔබ මේ ලොවට ගියා අම්මා නිවන් ගියා. රටට ඉතින් වැටදායික දරුවෙක් බිහි කරාට මව්පියෝ යනවා පුතුනේ කාවතින්ස දෙව්ලෝකෙට මගෙන් විවිධ ගායනාව මව්පියනට දෙන්නවා අනර්ග මගේ විරිදු වලින් මව්පියෝ සනසනවා මියගිය මව්පියෝ දෙදෙනා නිවන් පුරට යන්න රත්තරන් පුතේ ඔබතුමා තව පින් කරගින්න. සොමි කියන ආදර බෙර අයියව අද මතක් වෙලා ලස්සන පින් පැතුම දෙනවා මව්පියන්ව සිහි කෙරෙලා හරි ලස්සන විරිදු කියමි මං තාලෙට ගලපාලා මව්පියෝ නිවෙනට යනවා විදර්ශනාවන් වඩලා අඬන්නේ ඇයි ආදර රත්තරන් පුතේ නුඹගේ මව්පියෝ නාමෙට ලස්සන කවි පැතුම ගෙතේ මව්පියෝ සිගිවිලා පුතේ මව්පියෝ සිගිවිලා ඉතින් කෙරුපින ගඳ ඔයා පුතේ මව්පියන්ට අත් වේවා අති පිරිසිදු නිවන් සුවේ දිනයට අත දවසේදී ඇතුමන් ගෙන දෙනවා ඇතු වැටු නුඹගේ මව්පියෝ නිවන් පුරට යනවා සුන්දර පුත් කුමරෙක් මේ ලෝකෙට නම් කළා බිහි රසයෙන් පිරි ඔබේ දිවිහෙට වහින්නේ සදහම් වැහි
යහපත් පුත් කුමරෙක් මේ ලෝකෙට කෙරුවා ගුණ යහපත් පුත් කුමරෙක් මේ ලෝකෙට බී කෙරුවා මව්පියෝ අත අසංක සසරින් මිදිලා නිවන් යනවා ලස්සන කපි පින්වෙතුනේ ඔබ වෙනුවෙන් ගොතන්නේ සොමී අයියේ ඔයා දෙවියෝ රකින්නේ හොඳයි ඒ වගේම ලැබුණු ආශිර්වාද වලට සෙත් පැතුම් විරිදිවෙන්ගෙන ආව මේ වැඩේ කරන්න උදව් කරපු අය හැම දිනාටත් ඒ වෙලාවේ ලයික් එකේ ඉඳන් කමෙන්ට් එකේ ෂෙයාර් එක ඒ වගේම සහයෝගය ලබා දුන්නු ඔබ සියලුම දෙනාට ලස්සන විරිඳුවක් ගායනා කරන්න මෙවැනි උතුම් පුණ්‍ය ක්‍රියා ඒ වගේම TikTok ජාලයේ මෙවැනි පින්සාර වැඩ කටයුතු කරන්න තව තවත් ඔයාලට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් මෙතෙක් වෙලා 22 දෙනෙක් විතර රැඳී සිටියා. අපේ ආදරණීය සොමි අයියා වෙනුවෙන් එතුමාගේ ජන්මදිනයට ආශිර්වාද ප්‍රාර්ථනා එක් කරන්න ගොඩක් දෙනෙක් මේ ස්ථානයට පැමිණුණා. ඒ පැමිණුණු සියලුම දෙනාට කරන කියන වැඩ කටයුතු සර්වෝපකාරයෙන් සාර්ථක වෙලා දිවි මගට එළියක් සිතට සහනයක් නිරන්තරයෙන් ලැබිලා මගේ විරිදු වලින් ආශිර්වාද බොහෝ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. මේ විදිහට විරිදුවක් ගායනා කරන්නම්. පුරුදු කලා රස මතු කර හිතේ හිර දෙන පහන් තුඩින් විරිදු රසයගෙන ආවේ පුබුදු උදාරගේ හඬින් සැම දෙනාට කරන කියන වැඩ කටයුතු සරු වේවා ජය පිට ජය ලැබිලා වාසනාව වැඩි වේවා බැති පෙරසින් පගල වෙලා බැති පෙරසින් පගල වෙලා වාසනාව වැඩි වේවා නිරෝගී සුව සිතට සගන්නේ නිරන්තරේ ලං වේවා සිනාමල් ගොඩක් විරිදු දෙපැත්තේ නෙලා ගන්න හිතනවා දෝ කවි ඉතින් කරත්තේ සිනාමල් ගොඩක් මගේ දෙපැත්තේ නෙලා ගන්න හිතනවා මගේ විරිදු කරත්තේ තුළු මල් ගොඩක් විරිදු කරත්තේ පැතුම් ගොඩක් අරන් එන්න ඕනේ ඔබ මේ පැත්තේ සිනාමල් ගොඩක් මගේ දෙපැත්තේ දාගන්න හිත ඔතන කවි ඔබට වටින්නේ කඳුළු මල් ගොඩක් විරිදු කරත්තේ පැතුම් ගොඩක් අරන් එන්න ඕනේ ඔබ මේ පැත්තේ ලස්සන මගේ විරිදු වලින් මුදු ජනයව පිනවන්නත් විරිදු කියලා සොමී අයියේ ජම් දිනයට කවි දෙන්නත් ඉහළ පගල් සැම දෙනාට වාසනාව වැඩි වේවා කරන කියන වැඩ කටයුතු දිනෙන් දිනම වැපලේවා සුමුදු වලාවක එළිය වෙලාවක ගොතන්න විරිදු බිදු සිනවමලක මට කිව්වේ නම් හිත හොඳ ඔයා සඳු
සිනවලක් වී යන්නදව පිපියන් ලස්සන සොයා සඳු මගේ ලස්සන කවි ගොතනවාගේ අහන්න ගීතින් සුදු බැති බෙර සිත් පහල වෙලා සඳු කියන අක්කට ලස්සන පින්කමක් කෙරුවා පිට්ටොක් ජාලයට සොමී කියන ගුණයගපත් අයියව සිහි වෙනවා ඔබ වෙනුවෙන් ගොඩක් දෙනෙක් මෙතනට පැමිණෙනවා කාලය වෙත් කරගෙන හුදෙකලාවේ ආවට සුමී අයියේ ඔබ වෙනුවෙන් දෙන්න විරිදු ගායන කාලය වෙත් කරගෙන ඔබ වෙනුවෙන් ආවට සුමී අයියේ දෙන්න ඕන ස්තුතිය සැපටම කරත්ගෙනියේ විරිදු පුතා කොයි කවුරුත් නල්ල වෙන්නවා මගේ ලස්සන විරිදු තාගල මගේ ලස්සන විරිදු වෙල්ලට හිරිගඩු නම් පිපිපෙනවා නලංකකර බුදු බණ ගැසුවෝ පික් ලැබෙනවා නිවන් ඉතින් අපේ සියලු දෙනා කරගන්නෙම යන්න නිවන් මෙවැනි උතුම් පුණ්‍යක්‍රියා දිනෙන් දිනම කරන් ඉන්න එතකොට පුළුවන් පින්වත දැහැමි ගගේ පිහිනා යන්න හඬ වෙන රබන් තාල සත්සර වී නනගේවා මුමුණන විරිදු වලින් ලස්සන විරිදු ඇසේවා සමුවරගෙන යන්නට කාලය මට එළබෙනවා සේනානායක දැන් විරිදු පුතා මෙහි බැස යනවා තව දවසක ලස්සන විරිදු කියනවා අවසන් කරලන්නේ ඉතින් සඳු මට ගිටකට රැලි පිට රස විරිදු ගැයුවේ උදාරගේ කට හඬ අවසන් කරලන්නේ ඉතින් සුමී අයියේ ගිටකට රැලි පිට රස විරිදු ගැයුවේ උදාරගේ කට හඬ ගෙවී ගියන් දවස් ගණන් හිතන්නේ හොඳ දේ කරන්න නොවී පමා මං ආවේ ජම් දිනයට කවි නෙලන්න ගෙවී ගියන් දවස් ගණන් හිතන්නේ හොඳ දේ කරන්න නොවී පමා මං ආවේ වැඩසට ගන්න හැඩ කරන්න නෙත්තුඩු වගේ සතුට රැඳෙන ජීවිතයට වාසිරි සින්සුව පන්වී සැමගෙම වැඩේවා ගොයරු සිරි කොගොල්ල කොමැල ගොමැරි බැල්ම ජාලෙට වගස්සනවයි මාල පපැල්ලු වෙල්ලට වඩා වටින්නේ නුබෙසිනවයි
නාවික ගමුදාවේ පුහුණු ලබන නුඹගේ දරුවට සිතුම් පැතුම් ඉටු වේවා අම්මේ පැතුම් දරුවට ඇස්වා කටේවා කරදර දුරු වේවා නිරතුරු පසෙන් විදින් දෙවිවරු වලක්වන්න අනතුරු රෝදය වෛරය දසද හට ගති සැත හට නැති කරමු බාධක බිඳ ජය ලබන්න ඉන්න ටිකේ හොදට ගිමු ගෙගෙනම් පින්නත සොමියයියේ මම දැන් සමුගෙන යනවා තව දවසකදී ටික්ටොක් ඇවිදින් හදවත් නලවෙනවා ඉංවතුනේ උදාර සමුදෙනවා සොමි අයියේ උදාර නවතිනවා මව්පියෝ දෙදෙනට කෙරුවව් කුසලය මාගේ වැඩි වේවා මගේ මව්පියෝ දෙන නිදුකින් වැජබී දෙම දෙවි රැක දේවා මගේ මව්පියෝ දෙවිවරු රැක දේවා මගේ මව්පියෝ දෙවිවරු රැක දේවා මෙතෙක් වෙලා විවිධු ගයන්නට අවසර දුන්නේ දයා වැඩලා සිටින සරසවිදුනි මේ පින අරගන්න ඔයා දෙගෙනම් මගේ විරිදු ගැයුම මම මෙතකින් නවතන්නම් නුවණ දුන්න ගන දෙවිදුට මගේ පින අද හරවන්නම් ආයුබෝවන් වාසනා සමුදෙන්නම් ගායනා ආයුබෝවන් වාසනා සමුදෙන්නම් ගායනා දයි ඔබ සැමට සම්මා සම්බුදු සරණයි සොමියයි බොහොම ස්තුතියි අපි දවසක අනිවාර්යෙන් හම්බෙමු ධර්මල්ලි වාඩි උදාරමල්ලි යන්න එපා ගොඩක් චුට්ටක් ඉන්න ගොඩාක් ස්තුති මොකද ඔයාට මේ අපි ඊයේ මේක ප්ලෑන් කරලා තිබුණේ ඒක ඊයේ කරගන්න බැරි වුණා ඔයත් පොඩ්ඩක් අපහසුතාවයටපත් වුණා ඒක සඳුනංගිත් ඒ වගේ අපි හැමෝම අපහසුතාවයටපත් වුණා මල්ලි ඒකට සමා වෙන්න ඕන ඔයාගේ වෙලාව බොහොම වටිනවා මොකද ඔයා ගොඩාක් වැඩ කරන ළමෙක් අපි ඒක හොඳ ආකාරවම දන්නවා ඔයාට ගොඩක් ස්තුතියි මේ වෙලාව අපි වෙනුවෙන් විලංගු කරාට ගොඩාක් ආදරේ හැමදාමත් ආදරේ ආච්චිට සටහනකින් හමු වෙනවා ගොඩක් ස්තුතියි මල්ලි ආදරේ ඉතින් හැමදාම බුදු සරණයි ස්තුතියි අනිවාර්යෙන්ම ඕබන්කේ මාර කට්ටක් කෑවා ඒ මුකුත් හින්දා නෙමෙයි සොමියගේ හිතුවක්කාරකම් හින්දා හිතුවක්කාරකම් හින්දාමයි ඒ වගේ අපි හැමෝම අපහසුතාවයට පස්සුනේ ඒකනේ සොමියයි දඩබ්බර වෙන්න එපා ඕ මානේ උදාරමල්ලි අහන්නව අපේ මේ ධම්ම විජය පොඩි හාමුදුරුවෝ මේ බර්ත්ඩේ එක සමරපු වෙලාවෙ ඉන්න පොඩි සෙට් පතලා කවියක් දෙන්න පුළුවන්ද අපේ පොඩි හාමුදුරන්ට ඒ අනිවාර්යෙන් ධම්ම විජය හාමුදුරන්ට කවියක් කියලා මේ සමුදෙන්නම් ඔව් අනිවාර්යෙන්ම හරි සිටිනවා විට මොන සුවයද හරයක් නැති සිටු පගයක වටිනා සල්ලු වෙලට වඩා කකසිවුරගේ සුවදගයක හිතගා වටින දහම් දෙසන කරුණාබරනුවන් හෙලා කසගා වෙතට ගෙක වරටම සමිඳුන් වෙනුවෙන් අද දින
පැතුවන් ගෙන දෙනවා වැඩම කරපු සමිඳුට මම පැතුමන් ගලපනවා පෙර සංසාරෙන් පැවතෙන පින් මගිමය මතුව සසුන් කෙතෙගේ පැවිදි වුණා කරුණා ගුණ ඇතුව ධම්ම විජය පොඩි සමිඳුන් මෙතනට දැක් වැඩම නිදුකින් වැඩින්න ඕන ලෙඩක් දුකක් නැතුව කලදීලා විරිදු වලින් අපි ගෙන සෙත් ආනිසංස නිදුකින් වැඩ ඉන්න ඕන පින්වත් සාමින් වංශ හොඳයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි මල්ලි. ගොඩක් ලස්සනයි. ඉතින් තෙරුවන් ආදරේ සරණයි මල්ලි. ආදරේ හැමදාමත් ඔයාට සුබ ගමන් වාසනාවන්ත අනාගතයක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සරණයි එනම් අංගින් එනම් හැමදෙනාටම බොහොම ස්තුතියි ඔයාගේ කමෙන්ට් වෙන් කරගෙන අපි වෙනුවෙන් මෙතෙන් ආවට ඒ වගේම හිතනවා වාඩ සෑහෙන නෑ මේ ගොඩක් ස්තුතියි හොඳේ. ආදරේ ආදරේ. හොඳයි එහෙනම් ආයි දවසකින් හම්බෙමු. අනිවාර්යෙන්ම 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 මල්ලි අනිවාර්යෙන්ම පරිස්සමෙන් වැඩ කරන්න. බුසන්නයි ජේසුපිටයි අල දෙයියන්ගේ පිටයි. හරි බුසන්නයි එහෙනම් ජයෝ. ජය. thank you thank you ඔයාලටත් බොහොම ස්තුතියි අහන් හිටියට ඉතින් එච්චර වෙලා තව ටිකක් වෙලා ඉන්නවා වෙලා තියෙන්නේ මේ යන්න වෙනවා වෙන වැඩක් තියෙනවා අනිවාර්යෙන් මල්ලි ඔයාගේ කාලේ බොහොම වටිනවා. අනිවාර්යෙන් ඔයා ගොඩක් බිසි කෙනෙක්. අනිවාර්යෙන් බුත්සන්නයි මල්ලි ඔයාට 33 කෝටියක් දෙයියන්ගේ පිටයි. හරි බුසන්නයි එහෙනම් මම ගාල්ලේ ඇල්පිටිය ඇල්පිටියද ඔයා? ඇල්පිටිය දන්නවද කරන්තෙන් එම්මි සහන් ඉතින් මගේ ගුරුතුමානි අයියෝ එහෙමද ඉතින් එයාගෙන් අහන්නකො උදාර අඳුරනොද කියලා එයා තමයි බලන්නකො මගේ මේ TikTok එකේ තියෙනවා එයා මයි කියන විරුදු. ඔව් පින් කරලම ඇත්තේ බලන්න. එයා නේද? දැන් කොණ්ඩේ නෑ. අර මම කැමති නෑනට නෑන කැමති. ඔව් කොණ්ඩේ නෑ දැන්. කොණ්ඩේ ගිහිල්ලා. ඔව් කොණ්ඩේ ගිහිල්ලා තියෙන්නේ. හා එහෙමද? බලන්නකො මේ ළඟදී වැඩ කරා අපි තොරණක. ඔව් බලන්න වීඩියෝ දාලා ඇත්තේ මම. ඉතින් එහෙනම් හරි අනිවාර්යයෙන් උදා ලොකු බිසි කෙනෙක් නේද? ඈ? ගොඩක් බිසි කෙනෙක් ඔයා එනම්. ඔව් ඒ ටිකේ ටිකක් වැඩ අනිවාර්යයෙන්ම වැඩෙක් දැන් ඔයාලා තමයි වැඩෙක් හොඳේ. අයියෝ දෙකතරට කරලා තියෙනවා. මම විහිළු ටිකකුත් කරනවා. ඔව් විහිළු ටිකකුත් කරනවා. වයස ඇහුවට පස්සේ විහිළු කරන්න බෑ.
එකනේ දැන් ඔව්නේ වාගේ නම මොකද්ද ආටේ ඈ ඔව් නම මොකද්ද ඔයත් උදාරමද එහෙනම් මෙහෙම කරමු මම යන්න කලින් මේ ඔයාලට එකක් කියලා යන්න මොකද දන්නවද කට්ටියට තව ටිකක් hina වෙන්න එහෙම හොඳයිනේ මෙහෙම ඊළඟ උදාර පාඩම. මල්ලි මෙහෙම ඔව් ඔක්කොගේම නම් ටික කියලා කියන්න. එතකොට හරි ඔක්කොම හරියනවනේ. ඔක්කොම නෙවෙයි අපි මේ උදාර මල්ලි ඔයා වගේම කවි කියන්න දක්ෂ කෙනෙක් තමයි යත්. එහෙමද අපි මේ උදාහරණය නම් මෙහෙම කියමු දැන් අපගේ උදාර පසු වෙන්නේ නම් තරුණ වියේ කසගදයක් බැඳලා නැගලු තවවත් කෙල්ලෙකුට බයේ දැන් අපගේ උදාර පසු වෙන්නේ නම් තරුණ වියේ කසගදයක් බැඳලා නැගලු තවවත් කෙල්ලෙකුට බයේ මට මතකයි ඒ කාලේ මං පන්තියේ හිටියේ හයේ ගැහැණු ළමයි 6 හිටියා මට මතකතියේ උදාර මගේ පිටයකට ලස්සන පැතුමක් දීපු උදාර දැන් කුලප්පු වෙයි මගේ ලස්සන කවිය අහපු සුරංගනාවියක් වගේ ඉතින් දිවිය ලොවින් ආපු සුදු කෙල්ලක් හිමි වේවා දත් 32 පණු කාපු ඔයා පතන ඒ කොට සුදු කෙල්ලවරද හිමි වේවා ලබන මාසේ නැගත් නොදයි යුග ජීවිතේ බැබලේවා විලිදු ලෝකේ කටකාරය කොතන ගියත් හැටකාරය උදාර ඔබ බඳින දාට මමයි දෙවෙනි මනමාලයා මේ 2026 වෙනකොට උදාර මිනිහරන් ලස්සන කෙල්ලක් ලැබේවි කරකාරට අරන් යන්න 2027 වසරේ ටික්ටොක් එන විට දිගිතින් උදාර කොළුවා වෙනවලු නිමුත් දරුවෝ වතට අරන් හොඳයි එහෙනම් මං ගිහින් උසරයි මේ සර්ණයි. එයා බැඳලා ළමයි පරයි වයිෆ් ෆ්‍රේම් එකක් එහෙම ඉවරයි. දරමල් බැඳලා ළමයි 5 දෙනෙක් ඉන්නවද එහෙමනේ දැන් වයිෆ් ෆ්‍රේම් අවසරයි නන්දේ සොමියයි ළමයි අපේ හාමුදුරනේ අවසරයි හාමුදුරනේ තෙරුවන් සරණයි එහෙනම් හරි අද ගොඩක් ආදරේ අපි ළඟදී හම්බෙමු හොඳේ අනිවාර්යෙන් එහෙනම් තෙරුවන් සරණයි හරි ජය වේවා ජය හරි එහෙනම් සරණයි හරි සරණයි යන්නේ හොන්නේ දුදරුණ ප්‍රාම්දරනේ දැන් ඉතින් ඔයාලා කවුරුත් කියන්න හොස්ට උඩ කොටුවට යන්න. මූට් වගේ රෝසි එන්නේ උඩට කවුද ආෂන් මල්ලි අපේ හාමුදුරුවන්ට පොඩ්ඩක් සිග්නල් නෑ පෙන්නන්නෙම නෑ මේ යුඩි පුත්තේ සිග්නල්.
දාලා ඉන්නේ මේ හොඳයි සුපිරි වෙලා. ගොතලි අංගේ එන්න කිව්වනේ දැන් මතක් වුණේ. එන්න නංගි තව ටිකකින් එන්න. තව ටිකකින් එන්න. Oh, ada. Kita mau muka kan juga mama denut tewa nih. Denut tewa we bukan mam bae lah iki. Oh, kumbra gene mang itu nih. Eda kumbura giyane mama ඒගනේ. උරතලි ඉන්න නම් එන්නම්. මට විනාඩි භාගයක් විතර දෙන්න මං එන්නම්. මට කෝලුත් ආවා මම දැක්කා. එහෙමද? මං ඒකනේ මම මේ ඊට පස්සේ ආයෙ එකක් කිව්වා මේ මොකද්ද මේ ඒ ඔක්කොම අබ්ලික් වුණාද මොකද්ද කතාවක් කිව්වා මම බය වෙලා හිටියේ මොකක්ද දන්නේ මම මොනවද අබ්ලික් කරේ මොකද්ද කියලා ඊට පස්සේ දැන් ඔව් තව එක්කෙනෙක් කියලා මොකද්ද එකක් කිව්වා මට මං ඉතින් උදේ චුට්ටක් ඔය දාලා ඔය මේ ඉවරයි කියලා තමයි මම කල්පනා කරගෙන හිටියේ. යාලා මාරයි. ඉතින් ඔයාත් ආවා ඉතින් මේ සේනරත්නත් ආවා ඉතින් ආයෙ ඉතින් සඳුලංගි විතරයි දැක්කේ නැත්තේ. ඒකත් මම මේ පොඩ්ඩක් මේ අහන්නකො මේ අපේ හාමුදුරුවෝ මෙතන මේ වැඩ ඉන්නවද නැද්ද නැත්තම් මොන හරි කරන්න නේ බිමින් මීට තියන්න මේ දැන් හරි නෑ නේද සිග්නල් නෑ වගේ එහෙම බිමින් තියන්න ඒක තමයි ඔව් බිමින් තියමු ඔව් මම හිතන්නේ තරහ වෙන එකක් නැතුව ඇති නෑ උන්වහන්සේ තරහ වෙන්නේ එකත් මේ දවිත් සුබ දවසක් සිහිනයියේ එන්න සිහිනයියේ සොමිය අයියාගේ බර්ත්ඩේ එක අද සුබ පතල යන්න එන්න ප්‍රයිවට් ටයිම් කරලා සඳු මේ මට කෝල් අරගෙන පුතේ එක්කෙනෙක් රාන්ඩු මොකක්ද ඒ කතාව මෙහෙම කතාවක් කිව්වා සේනු ලයිව් එකේ මම කොහොමද දන්නේ සේනුට පිස්සු සේනුයි දමිත් පුතා ඊයේ බීලා හිටියේ ඒ වෙරි වෙන්න ඇති තවම මට කියන්න තියෙන ඉතින් ගොඩක් ස්තුතියි හොඳේ ආදරේ ඉතින් ඔයාලා ඉතින් කවදාත් මගේ හදවතේ ඉන්න චරිත ඒක අයින් කරන්න බෑ මොන සක්කර දෙයලා
වලක් කරනවා. ඒක නවත්තන්න ගියත් ඒක නවතින්නේ නැහැ කවදාවත්. ඒක දිගටම යන එකක්. ඉතින් ඒ නිසා මේ මම ඇත්තටම හිතුවේ නෑ මට මේ ඇත්තටම මේ දුකයි සීන් එක අඬනවා නම් අඬන්න පුළුවන් මම ඒක මට බෑ ඒක පොඩ්ඩක් අමාරුයි මම මේ සාමාන්‍ය මට දුක හිතෙන දේවල් තියෙනවා එතන විතරයි මට දුක හිතෙන්නේ මේ මෙතන නම් මම මේක ලොකුවට ඔක ගණන් ගන්නෑ ඔතන ඉස්සර මම මොකද කරන්නේ පෝස්ට් එකක් දාලා ඉන්නවා එච්චරයි. ඕක දෙන්නේ ඒ දවස්වලම ගන්න ගොඩාක් try කරා කට්ටිය මම දුන්නේ නෑ. ඉතින් මේ පාරේ ඉතින් මට ඒක නවත්ත ගන්න බැරි වුණා. මට ඒක මම මේ වෙලාවට දාන්නේ නෑ නිකන් දැම්ම යන්නේ. දාන්න කියලා ඉතලක් දෙන්නේ නෑ නිකන් ඉතල දෙන්නේ. මාර ප්ලෑන් කීයක් ගැහුවද යුඩි පුත්තේ බලන්නකෝ අපුව මාර විදිහට අසරණ කරේ මෙයා ඇත්තටම. ඕ. ඒ මොකද? මම ඔයාට විතරක් වොයිස් එකක් දාලා ඉතින් මම කිව්වනේ මම කාත් එක්ක කතා කරන්නේ මට අමාරුයි. ඒ තරම් අමාරුයි මල්ලි මට. දවස් 3-4ක් රවුම් ගන්නවා කියන්නේ සෙල්ලම් මල ගෙදර ගියේ. රවුම් ගන්න ගියේ නෑ. ඉතින් මේ ඒක මට දවලුත් මේ උදේ නිින්ද ගියා මම ලයිව් එක දාගෙන ඉද්දි. එහෙමම නිින්ද ගියා හොඳටම. ඊට පස්සේ ලයිව් මේ දවල් නිින්ද ගියානේ. ඒ ඊට පස්සේ මට තවමටත් චුට්ටක් යන්න උම්මනාකම් තිබුණා. ඊට පස්සේ මම ලයිව් එක එක් කරා. ඔයකත් හොඳයි ඉතින් කියලා. එක් කරලා දාලා ගිහිල්ලා ඇවිල්ලා ආයි චුට්ටක් නිදාගත්තා. ආයි නිදාගෙන තමයි කල්පනා කරා චුට්ටක් දාමු උදේ පොඩ්ඩයිනේ දැම්ම ඉතින් දාමු කියලා. ඒක ඕනේ උදේට දාමු කියලා හිතුණා. ඕමම හිතලා ආයි චුට්ටක් දාමු කියලා ආයි දැම්මනේ. අයියෝ මෙච්චර දෙයක් කරලා තියෙනවා. මම හිතුවේ නෑ. මම දැම්ම නැත්තම් ඉතින් මම නිදි හොඳ. අර දවල් චුට්ටක් නිින්ද ගිහිල්ලා තමයි. අම්මට වෙන්න. මාව ඇහෙන්නේ නැද්ද දෙයි හාමුදුරුවනේ මෙච්චර වෙලා කතා කරන එකේ. නෑ මං කතා කරන්නේ නෙමෙයි මේ මල්ලි කෝල් එකක් ගත්ත ඔයාලගේ අදහස් මොකද අවුලක් නැද්ද මේ මට මේ තව ලයිව් එකට මේ කෝල් 3-4ක් ආවා මෙතනත් මෙසේජ් දාලා තියෙනවා ඒක අපි මේ පරණ සෙට් එකක් තමයි ඉතින් එයාලත් ලයිව් එකක් දාලා තියෙනවා ඔහු තව එකක් නැන්නේ එහෙම දැන් දමිත් පුතාලේ සින්දු කියන්න බලාගෙන ඉන්නවනේ. දමිත් මල්ලි කොමල්ලි දවිත් මල්ලි නැද්ද? ඔතන. එතන නැති. මොකෝ වෙන්නේ මොනවද කියන්න තියෙනවද? සඳරන්නේ දමිත් පුතාට වැඩක් කරගන්න දුන්නේ නැහැ. දමිත් පුතා විශේෂයෙන් ආම්මේ නැන්ද මෙහෙම කරමු මෙහෙම වුණොත් මෙහෙම කරමු නැන්ද මෙහෙම වෙමු මෙහෙම කරමු කියලා සාඳුවේ මේ ගොඩාක් ස්තුති කරනවා ඔයාලා මේ විරුදු කියන්නේ යා ගොඩාක් කිසි කෙනෙක් ඔයාලා මම කියන්නේ ගොඩාක් කල් ඉඳන් මේ try කරනවා වගේ නේද මට ඔය දැන් මෙයාව ඉන්න ගන්න හරි අමාරුයි ඔය විරුදු කියන එක්කනාව ගොඩක් කල් ඉඳන් try කරලා තාම දාගන්න බැරි වුණා අප්පා
නෑ උදාර මේ අපි මෙහෙමයි අපි වැඩක් අත ගැහුවොත් මේ අතාරින්නේ නැහැ නේ. ඒකට try කරලා කොහොම හරි අපි මේ වැඩේ කරගන්න. ඒකයි වෙන්නේ. ඔයාලා නැත්තම් ඔය මල්ලි බලන්න හරි අමාරුයි නේද සඳු අර අපි මාර මනුස්සයාට කට්ටක් උදාරට ওই කවිය ලියන්න කොච්චර වෙලාවක්ද වීඩියෝ කරාද? ඒවනම් මගේ නම් වීඩියෝ දෙන්නේ නැහැ. ඒක සුපිරි එකක් නෑ නෑ ඈ. එයා ලියන්නේ නෑ. එයා ලියන්නේ නෑ. ඒවලේ හදලා කියන්නේ. ලියන්නේ නෑ. ඒවා දිවි කොච්චර මතකයට තියෙන්න ඕනේද ඉතින් අයියෝ. ඔව් හදලා කියන්නේ. සුපිරි වැඩක් ඈ. මම නම් මේ උපන් දිනේට මේ වගේ කවිපලයක් මන්න ජීවිතේට අහලත් නැහැ දැකලත් නැහැ මම. මේක නම් පට්ට තමයි. ඒකත් මේකත් ලොකු ඉතින් ගොඩක් ස්තුතියි වැඩක් නම් ලොකුටම ගිහින් තියෙනවා මේ දෙයක්වත් කරගන්න බැරුව ගූමෝල් වලට කෝල් එකක් ගහලා තිබුණා. ඔව් මාර වැඩක් මේක සීනයේ සිහින සුබ දවසක් ඔයාට. කොහොමද කට්ටිය පාගද උපන්දිනේ? අපේ සොමි අයියාගේ උපන්දිනේ. මොකද උපන්දිනයක් ආවල්ලියෝ. මේ ළමයි චුට්ටක් යන්න වෙයි වගේ පොඩ්ඩක් ගිහිල්ලා එන්නද මම ටෙස්ට් එක දීලා ගිහලා එන්න. ඉතින් ලයිව් එකෙන් කරලානේ යන්න වෙන්නේ. ඔව් කට්ටියට සින්දුවක් කියන්න ඕනේ විස් කරන්න ඉන්නට විස් කරන්න ඕනේ. ඒක තමයි ප්ලෑන් එකකට කරන්න වෙලාවක් යන්නේ. ඔය ඔළුව චුට්ටක් පොඩ්ඩක් මේ කූල් කරගන්න කියන්නේ. රිලැක්ස්. හිතුවක්කාරකම් අඩු කරගන්න කියන්නේ. එන්න මැනිකේ. සඳු සඳු කොහෙන්ද දුවන්නේ? ඔයා ගිහිල්ලා හරියනවා ලයිව් එකෙන් කරලා. නෑ මට ජූඩි පුතේ ඔයා අර විදිහට කියනකොට මම කල්පනා කරා දැන් මම මොනවා කියලාද මේක කට්ටිය සීරියස් ගන්නේද මම මොකද කරන්නේ මට හිතා ගන්න බෑ ඊට පස්සේ ඒකල මම නිකන් ටික්ටොක් එකට යනකොට මෙන්න ලයිව් එක දාලා මං ඊට පස්සේ ටක් ගාලා දැම්ම සඳු වැඩේ හරි ඕකම ඇදගෙන යන් කියලා යෝඩි මල්ලි ඇත්තටම යෝඩි මල්ලි ඇත්තටම දාන්න ඉන්නේ නෑ මල්ලි. මම ඇත්තටම දාන්න හිතන්නේ මම නිදියන්න තමයි මගේ try එක හොඳ නිකමට දැම්මේ මම මගේ ඊයේ කවුරු හරි මගෙන් ඇහුවා මේ මොකක් හරි ප්ලෑන් එකක් තියෙනවද දන්නේ නැහැ මොකක් හරි මේමද කියලා කවුරු හරි ඇහුවා මගෙන් මම නිතිමතේ තමයි ෆෝන් එක මං ආන්සර් කරේ මං කිව්වා මම ඒවා කරන්නේ නැහැ වැඩි ඒක දන්නවා යෝඩි මේ පුතේ එයාසේ දාමිත් පුතා කියනවා නැන්දේ නිදිය ගත්තොත් ඇහැරනවා බොරු ගෙස්ට් එකට ගෙනලා මම බයිලා හරි කී ඉන්නම් ගෙස්ට් එකේ මම බයිලා හරි කියන්නම් කිව්වා ඔව් මම අර දවල් චුට්ටක් නින්ද ගියපු හින්දා තමයි ඔයාලා ගෙස්ට් එකේ ඉද්දි තමයි මේ දෙන්නේ සින්දුත් කියලා ගියාලු මම දන්නේ නැහැ මට මේ මෙසේජ් එක දාලා තිබුණා ඔයා නිදි අපි මේ ඇවිල්ලා ගියා රෙමි කියලා. ඉතින් මේ Wi-Fi ඕක යනෝලේ මේ නිදියන්න තමයි අපේ ප්ලෑන් එක හොඳේ. ඉතින් මොකක් හරි හිතලා දැම්මද මමවත් දන්නේ නැහැ අනේ.
නිකන් දැම්මා ඉතින් මම. මේවා මේ මෙහිම දෙයක් තියෙනවා කියලා නම් මම දන්නේ නැහැ. ඇත්තටම දන්නේ නැහැ. ඊයේ මම සීනිකම් තේවලට කියලා පාර වුණා. මොකද්ද කියන්නේ? සොමිය ඔව් මාර මේක අපිට එන්න ඊයේ කතර එහෙම්ම කතර දමිත් මල්ලි ඔතන කතරගම යන්න තමයි ප්ලෑන් එක. හොඳේ ගියා නම් අද නෑ. ගියා නම් අද නෑ මම. ඔව් වෙලාවට මම සීනිකම ගියේ. කතරගම යන්න නැතුව. ඊට පස්සේ මේ ගියා නම් අද තමයි එන්නේ. දෙකද? ඒක නිකම්ම නැවතුණා. මම සීනිකම ගිහිල්ලා කෙලින්ම බාරයක් වුණා. සොමියට උදේම හැරෙන්න ඕනේ. කිචි කැවිලා හරි කවන්න හැරෙන්න ඕනේ. ගෙස්ට් එක දාන්න හිටෙන්න ඕනේ කියලා. එනවා මල්ලි. දොරන්නේ දෙමඩ එන්න පොඩි වෙලාවක් දෙන්න හොඳේ. ඔයාලා සෑහෙන මහන්සි වෙලා තියෙනවා වැඩේට. ගොඩක් ස්තුතියි. ස්තුතියි කියලා බෑ. දැන් අපිට මේ සින්දුවක් කියන්න නේද මේ යුඩි පුති. අන්න පටන් ගත්තා. අනිවාර්යෙන් සින්දුවක කොටසක් හරි කියන්න ඕන. මම ෆෝන් එක චාර්ජ් කරන්න ඕන කියලා හිටියා. ඒ ෆෝන් එක චාර්ජ් කරේ නෑ. ටිකක් දාලා උ කරලා මොකටද චාර්ජ් කියලා බලනකොට මේ අයියෝ අනිවාර්යයෙන්ම සුපිරි හැබැයි මම මේක අලුත් අත්දැකීමක් මම දැක්කේ. හැමදාම අපි මේ කාගේ හරි උපන්දිනේ අපි මේකේ කොච්චර උපන්දිනේ සමරලා තියනවද? බුදු අම්මෝ මේන් ආපු එක්කන දැන් එහා මට උපන්දිනේ කියලා කියනවා. ඕන් ගන්නවා ඊට පස්සේ ආයි. එහෙම තමයි කරේ. හැබැයි හැමදාම අපි සින්දුවක් නෙකියේ. මේකේ සින්දු නෑ. සින්දු වලින් තමයි හැමදේම. ඒක වෙනම අත්දැකීමක් මට. අපි වෙනස්ම දේවල් කරන්නේ නේද පුතේ? ඔව් දැන් මේ වගේ ගොඩක් අය මේ වගේ ඉතින් ප්ලෑන් කරයි මෙතනට ආපු කට්ටිය. දැන් වෙනසක් හැටියට ලබන සතියේ මං හිතන් ඉන්නවා වෙනසක් හැටියට ඒක කැම්ම කොන් කරලා නානවා හොඳ වැඩේ. කොයි අපේ මම ඉතින් නානවා තමයි ආයි නානවයි හානවයි. කමන්නේ අපි යෝඩි පුතේ මම හිතපු විදිහටම වැඩේ වුණා. ඒකයි වෙන්න ඕනකම තිබුණේ. සාදුවට දාමිත් පුතේ ඔයාටත් හැමෝටම ඉතින් වචනකින් හරි උදව් කරපු හැමෝටම ආදරේ. සේනානායක ඔයාට ඉතින් ගොඩක් ස්තුතියි. සඳුනංගි නෑ ඉතින් සඳුනංගිත් ගොඩක් ඔය දෙන්නා මහන්සි වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ අනිත් අයගෙන් සහයෝගයක් අරගෙන කොහොම හරි වැඩේ කරා. ඉතින් ගොඩක් ස්තුතියි. හොඳේ ආදරේ ඉතින් හැමදාම. ස්තුතියි කියලා බෑ සින්දුවක් කියන්න. ස්තුතියි කියන්න. සින්දු තමයි ඉතින් කියලා බෑ සින්දුවක කොටසක් හරි කියන්න ඕනේ. නැද්ද දමිත් පුතේ? අනිවාර්යෙන් අභියෝගේ බාර ගන්න. අනිවාර්යෙන් අපි බාර ගන්න වගේ ඔයට අභියෝගේ බාර ගන්න මුල් දෙන්න කොටසක් හරි.
හරි ඉතින් වෙලාවක කියමු දැන් නේ. බෑ අද බෑ නැත්නම් දැන් ආයෙ කියන්න අද කියන්න ආයෙ මොකක්ද වෙලාව කියන්න බෑනේ. මේ කියන්න පැත්තේ නේ. පාඩම් කරන ওই පැත්තේ බෑ කියලා බෑ කියලා බෑනේ. ඔව් මියුසික් ඕනේ නිකන් සිද්දුවක් කියන්නේ මහ ලොකු දෙයක් ඒ බෑනේ බෑ ඒක. ඔව්වනේ ඒ අන්නේ ඒක කියන්නකෝ චුට්ටක් තව පාරක්. මට ඒක අහන්න ඕනි කියලා. ඒක සුපිරි වචන ටිකක් තිබුණා. ඒ ලියුප් එකක්ද ඒක? ඒවා වීඩියෝ තියෙනවද? ඔයා මාව මේ අරගෙන ගියා මේ කොහොමදෝ අරගෙන ගියා ඒ කවි ටික. ඒ වීඩියෝ තියෙනවද? කවුරු හරි වීඩියෝ කරාද? ඔයාට ඉතින් එදා අපි කිව්වා ඔයාට ඒක ඇහිලා නෑ පුතේ ඒකයි උනේ ඒක සඳුගේ වැරද්දක් නෙවෙයි සඳුගේ වැරද්දක් නෙමෙයි ඒක ඔයාට ඇහිලා නෑ ඒකයි අනිවාර්යයෙන් අද ඒකේ වීඩියෝ කරලා තියෙනවද කවුරු හරි? ඒක පුතේ කොටස් අරගෙන මටත් දෙන්න